හරි. අද කතා කරන්නේ අපි සරල රේඛීය චලිතය කියන කොටසේ තුන්වෙනි කොටස නේ. සරල රේඛීය චලිතය කියන පාඩමේ අපි තුන්වෙනි කොටස තමයි අද කතා කරන්නේ. අද ඉතින් කතා කරන මාතෘකා ටික අපි නියත වේගය ගැන කතා කරනවා. මධ්‍යක වේගය, ඒකාකාර ප්‍රවේගය සහ මධ්‍යක ප්‍රවේගය ගැන කතා කරනවා. ත්වරණය ගැන කතා කරනවා සහ ත්වරණය පටන් ගන්නවා. ත්වරණය කියන කොටස. හරිද? ওই මාතෘකා ටික තමයි අද කතා කරන්නේ. හරි. පළවෙනි මාතෘකාවට යන්කෝ. ඔයගොල්ලන්ට මතක ඇති මම වේගය ගැන ඔයගොල්ලන්ට කියලා දුන්නා. වේගය කියන්නේ මොකද්ද ළමයි? අපි ටිකක් මතක් කරමු. වේගය කියන්නේ මොකද්ද? වේගය සමානයි දුර පේන්නේ නේද? වෙන පැන පෙන්නන්නකො. වේගය කිව්වේ මොකද්ද? අපි ඒකට කිව්වා දුර බෙදීම කාලය සූත්‍රයෙන් අපිට වේගය ගන්න පුළුවන්. වේගය කොහොමද ගත්තේ? දුර බෙදීම කාලය. අපි දුර මීටර වලින් ගත්තා, කිලෝමීටර වලින් ගත්තා නේද? ඒ වගේම කාලය තත්පර වලින් සහ පැය වලින් ගත්තා. නිකන් සරලව මතක් කරගන්න. දුර කියන්නේ මොකද්ද? පොඩ්ඩක් මතක් කරමු. දුර කියන්නේ මොකක්ද? දුර කියන්නේ ගෙවා ගිය ගමන් මාර්ගයේ දිග. දුර කියන්නේ මොකද්ද? ගෙවා ගිය ගමන් මාර්ගයේ දිග. අපි වෙනම කතන්දරයක් ගමුකෝ. ඔන්න දැන් තමයි පාඩම පටන් ගන්න. වගුවක් වගේ එකක් අරගෙන අපි ගමු බිඳුව කියන තත්පරයේ ඉඳන්. ඒ කියන්නේ බිඳුව කියන අවස්ථාවේ ඉඳන් තත්පර 6ක් ඇතුළත. තත්පර 6ක් ඇතුළත ගමන් කරන දුරවල් සම්බන්ධව වෙනස් වෙන හැටි අපි කතා කරමු. ඔන්න පළවෙනි බිඳුවේ ඉඳන් පළවෙනි තත්පරයට මේ පැත්තෙන් කතා කරන්නේ තත්පර, මේ පැත්තෙන් කතා කරන්නේ මීටර වලින් දුර. වේලාව සහ දුර. වේලාව කියනකොට අපි ලස්සන විදිහට කියමු ඔක කාලය කියලා නේද? කාලය කියමු. කාලය සහ දුර කියන මේ රාශි දෙක අරගෙන අපි කතා කරමු දැන් කොහොමද මේක වෙනස් වෙන්නේ. ඒ කියන්නේ ඔයා හිතන්න දැන් ඔන්න මම ස්ටොප් වොච් එකක් අරගෙන ස්ටොප් වොච් එක ඔන් කරනවා. හරිද? ස්ටොප් වොච් එක ඔන් කළා මම බලන් ඉන්නවා. තත්පර 6ක් වෙනකම් මම ගණන් කරනවා 1 2 3 4 5 6 කියලා. වෙලාව ගණන් කරනවා. තත්පර 5ක් ගමුකෝ අපි නේද? එතකොට බිඳුව කියන අවස්ථාවේදී, ඒ කියන්නේ කිසිම විදිහකට කාලයක් නොයන අවස්ථාවේ, ඒ කියන්නේ ස්ටොප් වොච් එක ඔන් කරන අවස්ථාවේදී මොකක් හරි කෙනෙක් ඔන්න ගමනක් යන්න පටන් ගන්නවා. එයා කොහෙටවත් ගිහින් නැහැනේ, තාම හිටපු තැනමයි ඉන්නේ. නෑ. A කියලා තැනක ඉඳන් B කියලා තැනකට කෙනෙක් යන්න හදන්නේ. ඉන්න බිඳුව කියන තැන මෙන්න තත්පර 5 අවසානයේ ඉඳලා. බිඳුව 1 2 3 4 5. ඒ විදිහට එන්න තත්පර ගන්න යන්නේ මෙන්න මේ ඉරකින් පෙන්වන මේ ටයිම් ලයින් එක. ඊට පස්සේ මේ මිනිස්සයා මෙතන ඉඳන් මේ B කියන ස්ථානෙට යන්න මොනම හරි විදිහකට ඔන්න එයා තත්පර 1ක් පිරෙන තැන ඔන්නම කටුව ගිහින් ඕම තත්පර 1ක් පිරෙන තැන එයා යනවා මීටර අපි හිතමු 3ක් කියලා. යන් ටික වේගවත් පුද්ගලෙක් කියලා හොඳේ. ඉතින් යන්න බෑ. ප්‍රායෝගිකව මේ විදිහට මිනිස්සෙක් යන්න අමාරුයි. අපි ගන්නට ඕන හින්දා මේ විදිහට කියනවා. ඔන්න තත්පර 1ක් යනකොට මීටර 3ක් ගියා. එයා තත්පර 2ක් යනකොට මීටර 6ක් යනවා. හරිද? තත්පර 2ක් යනකොට මීටර 6ක්. තත්පර 3ක් යනකොට මීටර 9ක් යනවා. 4කදී මීටර 12යි. 5කදී මීටර 5යි. දිශාව වෙනස් වෙන්න පුළුවන්. මෙහෙම යන්න පුළුවන්. මේ විදිහට ඕම කැමති විදිහකට හැරි නයි බඩ ගන්නවා දැන් තියෙන්නේ. උන් අර කෙලින්ම යනවටත් වඩා උන් පොඩ්ඩක් සික්සැක් ක්‍රමයට එම යනවනේ. ඔළුව දාන් කරන විදිහෙම නේද? අන්න ඒ වගේ නිශ්චිත දිශාවක් නැහැ. නමුත් සැලකිය යුතු කාලයකදී සැලකිය යුතු දුරක්.
එකම විදිහට රිපීට් වෙවි යනවා. හරිද? එතකොට නියත වේගයක් කියන්නේ ළමයි බලන්න බිඳුවේ ඉඳන් තත්පරයක අතර කාලයේදී මීටර 3යි. එන්න මේ කාලය ඇතුළත එයා ගිහින් තියෙන්නේ මීටර 3යි. බිඳුවේ ඉඳන් එක කියන කාලය ඇතුළත එයා ගිහින් තියෙන්නේ මීටර කීයද? 3යි. හරි. ඔන්න ඒ කාලෙදී මීටර 3යි. එකේ ඉඳන් දෙක වෙන මොහොතේ, ඒ කියන්නේ තත්පරේ එකේ කටු ඉඳන් තත්පර දෙක කියන පිහිටුමට එන මොහොතේදී එයා ගමන් කරලා තියෙන දුර ප්‍රමාණය බලන්න මීටර 3ක් එයා ගිහිල්ලා ඔන්න බිඳුව ඉඳන් ඔන්න 1යි 2යි 3යි කියලා ඔන්න මීටර 3ක් ගියා. මේ තත්පර 1 කියන තැන. ඊට තත්පර 2 කියන තැනදී මෙයා ආපහු මේ කීයක්ද? 3 ඉඳන් 6 වෙනකම් ප්‍රමාණයක් ගිහිල්ලා. 6න් 3ක් අඩු කරන්න. මීටර 1 ගිහින් තියෙන කීයක්ද? 3යි. 3න් බිඳුවක් ගියාම 3යි. මීටර 3ක්ම තමයි මෙතන තියෙන්නේ. 9. ඒ කියන්නේ ඔන්න තත්පර 3ක් යන තැන එයා ගිහින් තියෙනව කොච්චරක්ද? මීටර 9යි. 9න් මේ ගියපු මීටර ප්‍රමාණය අයින් කරන්න. එතකොට මේවා මේ තත්පර 3 කියන කාල පරිච්ඡේදය ඇතුළත 3 කියන කාලය ඇතුළත ගියපු දුර ප්‍රමාණය ලකුණු වෙනවා. දුර ප්‍රමාණය වෙනවා. 3 කියන කාලය ඇතුළත ගියපු ප්‍රමාණය. මෙන්න මේ පොඩි ප්‍රමාණය ළමයි ගිහින් තියෙන්නේ. එතකොට ඒ දුර ප්‍රමාණය කීයද? 9න් ඒ කියන්නේ මෙච්චරම තියෙන දුරකින් මෙච්චර ප්‍රමාණයක් අයින් කරලා දාන්න ඕනේ. 9න් 6ක් ගියා. ඉතුරු වෙන්නේ 3යි. ඒ විදිහට තමයි දැන් මේ 15 වෙනකම් 5 තත්පර 5 කියන තැන වෙනකම් යන්නේ 3 යනවා. ඒ කියන්නේ තත්පරයකදී මීටර 3ක්. ඊළඟ තත්පරයේදීත් මීටර 3ක් යනවා. මේ විදිහට තත්පර 5ක් අවස්ථානේ එයා මීටර 15ක් ගිහිල්ලා එකම විදිහට හැම තත්පරයකම එකම විදිහට ළමයි අපි ඔන්නෝම වේගය වෙනස් වෙන්නේ නැතුව හැම තත්පරයකම එකම විදිහට ගමන් කරනවා නම් අපි ඔකට කියනවා නියත වේගයක් කියලා. නියත වේගයක් කියලා. ඒ කියන්නේ වේගය නියතයි. තත්පරයකදී ගමන් කරන දුර ප්‍රමාණය නියතයි. තත්පරයකට ගමන් කරන දුර ප්‍රමාණය නියතයි. තත්පරයට මීටර 3ක් යනවා නම් දෙවෙනි තත්පරයේදීත් යන්නේ මීටර 3ක්. තේරෙනවද? ඒ කියන්නේ අපි ගමු දැන් මෙතන අපි දැන් දන්නවා වේගය සමානයි දුර බෙදීම කාලය. ඔන්න කතාව. වේගය සමානයි දුර බෙදීම කාලය. හරි? එතකොට ඔන්න මම ගන්නවා මීටර 3 කියන අවස්ථාව සහ 1 කියන තත්පර ප්‍රමාණය. මීටර 3 තත්පරයකින් බෙදපුවාම 3යි ms ඍණ 1. s උඩට යන විදිහෙම මම පරණ ඉස්සෙල්ලා වීඩියෝ ටිකේ මම කියලා තියෙනවා. ඔන්න ඔය සූත්‍රයටම ඔන්න වේගය සමානයි දුර බෙදීම කාලය. අපි ගමු තව ආදේශ කිරීම 9 සහ 3. මීටර 9 සහ 3යි තත්පර. 9 3ෙන් බෙදන්න. 9 3ෙන් බෙදන්න. කීයද? ආයේ 3යි නේ. 3යි තත්පරයට මීටර. මේ එකම වේග. වේගය නියතයි. වේගය වෙනස් වෙලා නැහැ. එකම වේගය යන්නේ. අපි ඔන්නෝවට කියනවා නියත වේග කියලා. හරිද? මේක දාගන්නකො ඔයා. පොතේ මේක සටහන් කරගන්නකො. සටහන් කරගෙන මෙහෙමම වීඩියෝ එක නවත්තලා සටහන් කරා. ඊට පස්සේ මම මේ කියන පොයින්ට් එක ලියන්න පටන් ගන්න. යම්කිසි කාල පරිච්ඡේදයක් ඇතුළත ගමන් කරන රථයක් සලකමු. යම්කිසි කාල පරිච්ඡේදයක් ඇතුළත ගමන් කරන රථයක් සලකමු. එම රථය තුල සිටින නිමල්. එහෙම දාමුකෝ. එම රථය තුල සිටින නිමල්. තමා ළඟ තියෙන විරාම ගටිකාව. ඒ කියන්නේ ස්ටොප් වොච් එකට සිංහලෙන් කියන්නේ විරාම ගටිකාව කියලා නේ. ඔයාගම කියන ස්ටොප් වොච් එක කියලා ලියා ගන්න.
ඊට පස්සේ වෙනම බලනවනේ විරාම කටිකාව කියන්නේ මොකක්ද කියලා නේද? නිමල් ළඟ ඇති විරාම කටිකාව ක්‍රියාත්මක කරන මොහොතේම මොහු ගමන ආරම්භ කරයි. ක්‍රියාත්මක කරන මොහොතේම මොහු ගමන ආරම්භ කරයි. ඔහු පළවන තත්පරය තුල මීටර 3ක් ගමන් කරන අතර දෙවන තත්පරය තුල මීටර 6ක්ද අනෙක් වැඩිවන සෑම තත්පරයක් පාසාම මීටර 3 බැගින් වැඩිවන පරිදි ගමන සිදු කරයි. මෙලෙස බැලූ විට ටිකක් වේගෙන් ලියමු. මෙලෙස බැලූ විට ඒ කාලයට අනුරූපීව එකම ප්‍රමාණයෙන් දුර වැඩිවන බැවින් නියත වේගයකින් ගමන් කර ඇති බව ප්‍රකාශ කළ හැකියි. ඔන්න ළමයි ඉතින් නියත වේගය කියන තියරි පාර්ට් එක ඉවරයි. හරි. ඊළඟට අපි පටන් ගන්නවා කවුද? මධ්‍යක වේගය. මධ්‍යක වේගය. හරිද? හරි. කතා කරමුකෝ මධ්‍යක වේගය කියන්නේ. මේ ටික මකනවා. ඔන්න ඔය අර විදිහටම තමයි. හොඳද? ඒ විදිහටම තමයි ඔන්න ඔය විදිහට කාල රාමුව තියෙනවා. ඒ කාල රාමුව තියෙද්දි මේගොල්ලෝ වෙනස් වේගවල යන්න පටන් ගන්නවා. මොකද්ද වෙනස් වේගවල? ඒ කියන්නේ වෙනස් දුරවල්. පළවෙනි තත්පරේදී යා මීටර 3ක් ගිහින්. හොඳද? දෙවන තත්පරේ වෙනකොට යා මීටර අපි කියමු 0.5. පළවෙනි තත්පරේදී යා මීටර 2ක් ගියා කියලා. දෙවෙනි තත්පරේ වෙනකොට එයා මීටර යනවා 5ක්. තුන්වෙනි තත්පරේ වෙනකොට එයා ගිහින් තියෙන්නේ මීටර 6යි. හතරවෙනි තත්පරේදීත් එයා මීටර 7ක් යනවා. පස්වෙනි තත්පරේදී එයා මීටර 10ක්. බලන්න මේක නිකන් කොහොමද ළමයි මේක පේනවද? නිකන් අර සමානව වැඩි වෙලා තියෙනවා වගේ. එහෙම පේනවද? නැහැ. පොඩ්ඩක් බලමු. මීටර 2ක් කියලා. ඒ කියන තැන ඉඳන් මීටර 2ක් කියලා. කයි 2. ඔන්න පළවෙනි තත්පරය. ඊට පස්සේ මීටර 5ක් යන්න එපා. 1යි 2යි 3යි 4යි 5යි. ඔන්න දෙවෙනි තත්පරයේදී මීටර 5ක්. තුන්වන තත්පරයේදී
ආපහු 4 වෙනි තප්පරේදී 7යි මීටර. 8යි 9යි 10යි. පස්සට. බලන්න එකම විදිහටද ළමයි වැඩි වෙලා තියෙන්නේ කාලයට අනුරූපව. දුර ප්‍රමාණය. නෑනේ. මෙතනදී මීටර 2ක වෙනසක් තිබුණාට මුල් පිහිටුමේ ඉඳන් මෙතන තියෙන්නේ මීටර 3ක වෙනසක් මේ. පහෙන් 2ක් අඩු කරන්නකො මේ ටික. පහ කියන තැනින් 2ක් අඩු කරන්නේ 3යි. දැන් මෙතන බලන්න. මෙන්න මෙතන කොහොමද? 6 මීටර වලින් 5 මීටර ගියාම එන්නේ 1 මීටර. තප්පර දෙකේ ඉඳන් තප්පර 3 වෙන කාලය ඇතුළත එයා ගිහින් තියෙන මීටර. 4 වෙනි තප්පරේදී 7ක් මීටර ගිහිල්ලා ඒත් මේ ගියපු මීටර ටික අයින් කරපුවම මෙයා මේ 3 වෙනි තප්පරේ ඉඳන් 4 වෙනි තප්පරේ අතර කාලයේදී එයා ගිහින් තියෙන්නේ කොච්චරද? 1 මීටර. හරි. 5 වෙනි තප්පරේ. 5 වෙනි තප්පරේදී මීටර 10ක් ගිහිල්ලා. 5 වෙනි තප්පරේදී මීටර 10ක් ගිහිල්ලා. බලන්න මේ 4 වෙනි තප්පරේ ඉඳන් 5 වෙනි තප්පරේ අතර කාලයේදී කොච්චර දුරක් ගිහිල්ලාද? 7 මීටර, 8 මීටර, 9 මීටර, 10 මීටරනේ. 10න් 7ක් ගියාම කීයද ළමයි? 10න් 7ක් ගියාම 3යි. මීටර 3යි. හරිද? මාරයන. පළවෙනි තප්පරේදී මෙයා මීටර 2ක් ගිහිල්ලා. දෙවෙනි තප්පරේදී මෙයා මීටර 3ක් ගිහිල්ලා. තුන්වෙනි තප්පරේ වෙද්දි මෙයා ගිහින් තියෙන්නේ මීටර 1ක වෙනසක් එන්නේ. හතරවෙනි තප්පරය තුලදී ගිහින් තියෙනවා 1 මීටරයක්. පස්වෙනි තප්පරය එන මොහොත වෙනකම් 3 මීටර. බලන්න උතන පොඩි වෙනසක් තියෙනවා. අර නියත වේගය කියන එකේදී හොඳට මතක තියාගන්න නියත වේගය කියන එකේදී මේ හැම පරතරයක්ම සමාන විදිහට වෙනස් වෙනවා. හැම පරතරයක්ම සමාන විදිහට යුනේ සහ වෙනස් වෙනවා. නමුත් මෙතන මීටර 2ක වෙනසක්, මීටර 3ක වෙනසක්, 1 මීටර 1 වෙනසක්, අයි මීටර 3ක වෙනසක්. අර නිශ්චිත දෙයක් නැහැ. නිශ්චිත වේගයක් නැහැ. අන්න ඒ වගේ නිශ්චිත වේගයක් නැති තැනේදී අපි මොකද්ද කරන්නේ? කොයි කරක් කියලා අපි ගන්නවා. මෙයා ගමන් කරපු මේ මුළු දුර නේ? ගමන් කරපු මුළු දුර මුළු කාලයෙන් බෙදනවා. කොහොමද? ගමන් කළ මුළු දුර මුළු කාලයෙන් බෙදනවා. මේ වගුව දැනට පොඩ්ඩක් මකනවා. හරිද? වගුව ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. ඊපස්සේ මම වගුව ආපහු යට ලියලා දෙන්නම් කොනේ. ගමන් කළ මුළු දුර මුළු කාලයෙන් කොහොමද මධ්‍යක වේගයට එන සූත්‍රය එන්නේ? මධ්‍යක වේගය මුළු දුර මුළු කාලය. මුළු දුර කොච්චරද? මීටර 10යි. මුළු කාලය කොච්චරද? මීටර තප්පර. මුළු දුර මුළු කාලයෙන් බෙදපුවාම කොච්චරද වෙන්නේ? මුළු දුර මුළු කාලයෙන් බෙදුවා 2යි. S උඩට ගියා, S ශ්‍රේණියක වුණා තප්පරයට මීටර 2. හිතන්න දෙයක් තියෙනවා නේද? එතකොට මෙයා මේ මුළු ගමන ඇතුළතම මෙයා ගිහින් තියෙන වේගය තප්පරයට මීටර 2ද? තප්පරයකට මෙයා ගිහින් තියෙන මීටර 2 ගානේද? නෑ, තප්පරයකට මෙතන මීටර 2ක් ගියාට මේ ආය තප්පරයක් වැඩි වෙන තැන මෙයා ගිහින් තියෙනවා මීටර 3ක් නේ. ආය තප්පරයක් වැඩි වෙන තැන මේ මෙතන ගිහින් තියෙන 1 මීටරයි. එතකොට මේකේ ළමයි වේගය ඒකාකාරවද වැඩි වෙලා තියෙන්නේ නැහැනේ. වෙනස් විදිහට. ඒ කියන්නේ නිශ්චිත වේගයක් මෙතන නැහැ. ඒකින්ද අපි මෙතනදී අර තියෙන හොඳම විකල්පයේ විදිහට ගමන් කළ මුළු දුරම සලකනවා සහ මුළු කාලයම සලකනවා. මුළු දුර මුළු කාලයෙන් බෙදලා අපි මධ්‍යක
වේගයක් හොයාගන්න අපි කියන සාමාන්‍ය මීටර තප්පරයට මීටර 2ක වගේ වේගයකින් යන්න ඇති. ඔව්. ඒ වාහනේ තප්පරයට මීටර 2ක වේගයකින් විතර යන්න ඇති. ඒත් එයා වෙලාවකට තප්පරයට මීටර 2ක වේගකින් ගිහින් තියෙනවා. ඒ වගේම තප්පරයට මීටර 3ක වේගයකින් ගිහින් තියෙනවා. කමක් නැහැ. අර මධ්‍යන්‍ය වශයෙන් එන වේගයක් විදිහට අරගෙන කියනවා තප්පරයට මීටර 2ක වේගයෙන් යන්නේ. අන්න එහෙම අරගෙන මධ්‍යක වේගය අපි ගන්නවා මුළු දුර මුළු කාලය. හරි. දැන් එහෙනම් ඔයාලට නෝට් එක දාගන්න ඕනේ නේද? මධ්‍යක වේගය කියලා ලියාගත්තා. මෙන්න මේ සූත්‍රය ලියාගන්න මධ්‍යක වේගය සමානයි මුළු දුර බෙදීම මුළු කාලය කියලා. ඊපස්සේ පොඩියට මෙන්න මෙහෙම වගුව දාගන්න. පොතේ කාලය දුර හරිද? මෙන්න ඔක දාගන්න. දාගෙන ලියන්න. මේ සූත්‍රය ලියලා මේ වගුව දාගන්න. ඊට පස්සේ ලියන්න. වෙලාව වුණනම් වීඩියෝ එක නැවැත්තුවා. මේ ටික මේ දෙන්න වෙනකල් ලියාගත්තා. ඊට පස්සේ ආපහු වීඩියෝ එක ප්ලේ කළා. හරිද? ඉහත පෙන්වා ඇති පරිදි ඒ ස්ථානයෙන් ගමන් ආරම්භන රථය. ඒ නම් ස්ථානයෙන් ගමන් ආරම්භන රථය. B නම් ස්ථානයට යාමට පහත ආකාරයට ගමන් මාර්ගය සටහනකින් නිරූපණය කළ හැකියි කියලා මේ ටික ලියන්න. මේ ටික මේ විදිහට අරගන්න. ඇඳගෙන මෙහෙම ලියන්න. A නම් ස්ථානයේ සිට B ස්ථානය දක්වා ගමන් කරන එම රථය කාලයට අනුරූපීව එකම දුර ප්‍රමාණ ගමන් කර නැති බව පෙන්වුම් කළ හැක. එම නිසා සමස්තයක් වශයෙන් ගමන් කළ මුළු දුර එම දුර යාමට ගත වූ මුළු කාලය මගින් බෙදීමෙන් මධ්‍යක වේගය සොයාගත හැකියි. ලොකුවට පැය ගණන් අරගෙන දැන් මේක මේ කරන්න යන්නේ නැහැ. මොකද දැන් ඕගොල්ලන්ට O level වලට දැන් අයියලා අක්කලාගේ රිසල්ට් ආවනේ නේද? අයියලා අක්කලාගේ රිසල්ට් ආව. සමහර අයට විද්‍යාව විෂයට ඒ පාස් එකක් තියෙනවා. සමහර වෙනවා විද්‍යාව විෂයේ ඉගෙන ගත්ත විදිය සහ වැඩ කරපු විදියත් එක්ක. හරි නේද? මේකත් දාගත්තනේ. මකනවා. ඔය සස්පෙල විද්‍යාව කියන විෂය කරන්න කැමති ළමයි ඇතිනේ මෙතනත් දැන් මේ වීඩියෝස් බලනවත් ඇතිනේ නේද? ඒ කියන්නේ සස්පෙල දවසක සයන්ස් කියන සබ්ජෙක්ට් එක තෝරගෙන ඉස්සරහට යනවා කියලා හිතන් ඉන්න කට්ටිය. ඒගොල්ලෝ මම දන්නවා කොහොමද සයන්ස් ටික උමනාවෙන් කරනවා ඇති. වෙන සබ්ජෙක්ට් වලට යන්න බලාපොරොත්තු වෙන ළමයි මේකට ලොකු උනන්දුවක් දක්වනවා කියලා හිතන්න අමාරුයි. මොකද ඒගොල්ලෝ යන්න බලාපොරොත්තු වෙන ෆීල්ඩ් එකක් නෙමෙයිනේ. ඒකින්ද හැබැයි මෙහෙමයි. අර මම ඉන්ට්‍රොඩක්ෂන් එකේ ඔයගොල්ලන්ට කියලා තියෙනවා. ඒ කියන්නේ දැන් මේ සයන්ස් කියන සබ්ජෙක්ට් එක කොළොත් හරියට ඔයාලට ගොඩක් chance තියෙනවා ඉස්සරහට. chance තියෙනවා කියන්නේ මේ හැම වෙලේම කවුරුත් ඔයා එක්සෑම් එක දීලා එළියට එනකම් ඔයාලට chance දෙන්න බලාගෙන ඉන්නේ නැහැ. ඒකනේ ඇත්ත.
මම කවුරුවත් නෑ කො මේ එක්සෑම් එක ලියපු පළියට හැමදේම සුන්දරව ලස්සනව ගෙවෙනවා නම් මේ ඉන්න හැමෝම හැම වෙලේම එක්සෑම් දෙන්නේ නෑනේ එහෙම නෑ එක්සෑම් එක ලියපු පළියට හැමදේම සුන්දර වෙන්නේ නෑ ඔක තමන්ගේ අතින් කරන්න ඕනි වැඩ ටිකක් තියෙනවා මොන දේ කළා හිතන්න ඔයාලට ටීචර් කෙනෙක් වෙන්න ආසාවක් තියෙනවා කියලා දවසක ඔයා හිතන්නකෝ මම දැන් උගන්වන්නේ සයන්ස් නේ සයන්ස් උගන්වන්න කැමතියි කියලා සයන්ස් උගන්වන්නත් ඔයාලට සයන්ස් පුළුවන් කියන එක ඔයාලට දැනෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලට මේ සබ්ජෙක්ට් එක පුළුවන් කියන එක දැනෙන්න ඕනේ. පුළුවන් කියන එක දැනෙන්න නම් අපි මේ කරන වැඩ ටික හරියට මේ මොහොතේ කරන්න ඕනේ. මේ දවස්වල O level කරන ළමයින්ට තියෙන ලොකුම ප්‍රශ්නේ දැන් මේ එක්සෑම් එක දැන් හරි අයියලා රිසල්ට් උතාව සමහර අය දෙයි සමහර අය වැඩ කළත් ඒගොල්ලන්ට එන්නේ. එහෙමත් හිතෙනවනේ තවල නේ. මෙහෙමයි. මාස ගානකින් එහා තියෙන විභාගයක් තමයි O level කියන්නේ දැන් ඔයගොල්ලෝ දන්නවා මාස ගානක් කියන්නේ ලොකු ගානකුත් නැහැ. O level විභාගේ කොහොමද තියෙන දිනවලදී ආයේ කල්යන එකක් නෑ. හරිද? හැබැයි දැන් ඕගොල්ලෝ අනිත් අයගේ රිසර්ච් සහ ඔයා ඉන්න මට්ටම ගැන හිත බොරි වෙවි වැඩ කරන්නේ නැතුව හිටියෝ. කියන්නේ මේ වර්තමානයේ මේ මොහොතේ කරන්න තියෙන වැඩ ටික ගැන හිත අවුල් ගිහිල්ලා වැඩ කරන්නේ නැතුව හිටියොත් මේ සබ්ජෙක්ට් එක අතෑරලා හිටියොත් සයන්ස් කියන සබ්ජෙක්ට් එක අතෑරලා හිටියොත් මම දන්නේ සයන්ස් ගැනනේ මම ඔයා කොමර්ස් ඊට පස්සේ මේ IT ඕවා ගැන ලොකුට දන්නේ නැහැ. සයන්ස් කියන සබ්ජෙක්ට් එක ඔයා අතෑරලා හිටියොත් ඔයා දැන් මේ මාසේ ගෙරේ. ඔන්න මේ මොකද්ද මේ මාසේ ළමයි? ජූනිනේ. ජූනි මාසේ ගෙරේ. ජූනි මාසේ ගෙවිලා ඊට පස්සේ යනවා ජූලි මාසේ. ඒ තින්ට ගඩන්නේ නැහැ. ජූනි මාසේ ගෙවිලා යනවා ජූලි මාසෙට. ජූනි, ජූලි, අගෝස්තු, සැප්තැම්බර්, OCT, නොවි දෙසැම්බර් විදිහට යනවනේ මාස ටිකනේ. ජූනි මාසේ වැඩි කාලයක් නැහැනේ දැන් ඉවරයි වගේ මාස ඉවරයි වගේ දැන්. ජූනි මාසේ අපි පැත්තට දානවා. ජූලි, අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් කියන්න බෑ මොකද ඔයගොල්ලන්ට එක්සෑම් මයින්ඩ්සෙට් එකයි ඒ ටිකයි ගොඩක් ඔය ඉස්කෝලේ වැඩයි එක්ක මේ මාසේ බර දාලා වැඩ කරනවා අඩුයි ළමයි. අනික ස්ට්‍රෙස් උත් වෙලා දැන් මේ දවස්වල ස්ට්‍රෙස් කියන එක කාලෙත් එක්ක විද්‍යාවෙම කියලා දෙන්නකෝ දැන් ඔයගොල්ලෝ ඕලෙවල් කරන ළමයිනේ නේද? යමක් කමක් තේරෙනවනේ. මම මේකට දානවා ස්ට්‍රෙස් ලෙවල්. ස්ට්‍රෙස් ලෙවල් එක කාලයක් එක්ක නේ මාස ගන්න. ගන්න ටික සෙට් වුණානේ. ජූලි මාස. ඉස්සරහට පස්තාරක් තියෙනවනේ සරල වේගයේ චලිතේ නේ. හොඳයි. දැන් සාමාන්‍ය මෙන්න මේ වගේ මට්ටමක ස්ට්‍රෙස් ගන්නවා. ජූලි මාසෙත් වගේ. ඊට පස්සේ ටිකක් කොන්න චුට්ටක් වැඩි වෙනවා බොස්. දැන් සැප්තැම්බර් විභාගයක් තියෙනවා නේද? O level කියලා එකක් තියෙනවා. කමන්න. ඔන්න දැන් තමයි YouTube එක පෙළ බලන්න හදන්නේ මාස දෙකකින් ඒ ගන්න විදිය. පුළුවන්. මාස දෙකකින් ඒ ගන්න විදිය. කොහොමද යන්නේ? ඔන්න මේ ඔක්තෝබර් මාසෙත් පැනලා ඔන්න නොවැම්බර් පටන් ගන්න ඕන මෙන්න ඔක්තෝබර් මැද. දැන් බලනවා. පාඩම් ටික මුලින් ඉඳන් කවර් කරගන්න කොහොමද ඔන්න YouTube එකේ වීඩියෝස් ටික හොයනවා. සමහර විට එහෙම හොයද්දි මේ වීඩියෝ හම්බෙලා තියෙන්නත් පුළුවන් ඕගොල්ලන්ට. හරිද? ඔන්න ඔය විදිහටත් ආන්න නොවැම්බර් කියන තැනේ අන්න පීක් ලෙවල්. දවසින් ඒ ගන්නේ කොහොමද? දවස් දෙකෙන් ඒ ගන්නේ කොහොමද? දවස් 3න් ඒ 9ක් දාන හැටි කොහොමද? ඔන්න බලන්න පටන් ගන්න. හරි. පුළුවන් ඉතින් සමහරවන්ට බෑ කියන්නේ නැහැ. එච්චර දඟලන්න ඕනේ නැහනේ. අමාරුම තැනට ගිහිල්ලා අතිදදා දුවන්න ඕනේ නැහැ. ඕලෙවල් කියන්නේ කිසිම ස්ට්‍රෙස් එකක් නැතුව ෂේප් එකේ කරගෙන යන්න පුළුවන් විභාගයක් ඕලෙවල් කියන්නේ විෂයන් 9කට. විෂයන් 9කට. හොඳ එකක් නෙමෙයි විෂයන් 9කට. තමන්ගේ කැමැත්ත අනුව තමන්ට Aද Bද Cද කියන රිසර්ච් කොයි ගේද කියන එක මම දන්නේ. හැබැයි මේ සයන්ස් කියන සබ්ජෙක්ට් එකේදී මම උපරිම try එකක් දෙන ඕගොල්ලන්ට ඒකක් කරන් දෙන්න. මේ මට කියන්න බෑ මගෙන් වෙන වැඩ ටික කරලා ඔයාට අනිවාර්යෙන් එකක් එනවා කියලා. ඇයි? මෙතන මම 100ක් වැඩ කළා. ඔයා බිඳුවක් වැඩ කළාට ඔයාට එකක් හම්බෙන්නේ නැහැ. ඔයා අඩුම තරමේ ඔයා 80ක්වත් වැඩ කරනවා ඕනේ.
අඩුම තරමේ 80ක් අතර කරන්න ඕනේ B කියන පාස්වර්ඩ් ගන්න. ඔයාගේ අතින් වැඩ ටිකක් වෙන්න ඕනේ. 100ක් අතර වැඩ කරපු එකට අනිවාර්යයෙන්ම මේ ප්‍රෝග්‍රෑම් එකේ ඒකක් එනවා. ඒක ෂුවර්. ඒක ෂුවර් කියලා මම කියන්නේ. අර තනි අතින් අප්පුඩි ගහන්න බෑනේ ළමයිනේ. විශයක් කරද්දී අපිට තනි අතින් අප්පුඩි ගහන්න බෑ. මොන දේ වුණත් හිතමු දැන් ජීවිතේ මොන දෙයක් කරන්න ගියා අර උගන්න ඔයා හිතන්නේ දැන් කැම්පස් එකේ කෝස් එකක ගියා ලෙක්චර් උගන්වනවා ලෙක්චර් මොනවා හරි කියලා දෙනවා මොනවා හරි කියවලා යනවා ඔයා වැඩ කරන්නේ නැත්තම් ඔයාට ඕනි කරන ග්‍රේඩ් එක ගන්න බෑ අය වගේ තමයි හැමතැනම ඔයාගෙනුත් යම්කිසි මේකට දායකත්වයක් දෙන්න ඕන කියන වැඩ ටික කරන්න ඕනේ පාස් පේපර් වැඩ ටික කරන්න කියන්නේ අවුරුදු 10ක පාස් පේපර් ටික හොයලා කරන්න කිව්වොත් ඉතින් අවුරුදු 10ක පාස් පේපර් හොයලා කරන්න අවුරුදු 10ක් කරන්න කිව්ව එකට අවුරුදු 9ක් කිව්වොත් ඒකක් ගන්න තියෙන එක B එකක් ඕක තමයි හැටි අවුරුදු 10ක පාස් පේපර් කරන්න කිව්වම අවුරුදු 9ක නම් කරන්නේ ඒකක් ගන්න තියෙන අවස්ථාව B එකකින් නවතින්න පුළුවන් බැරි නෑ ඒ වුණාට දැන් මේවා උසස් පෙළ තරම් අමාරු නෑ උසස් පෙළ තරම් ගැටලුකාරීත් නෑ ඒකින්ද ඔයාලා කරන එක මත තමයි ඔයාට එන A9 තීරණය වෙන්නේ ගුරුවරයා මත නෙමෙයි A9 කියන එක තීරණය වෙන්නේ ඔයා කරන වැඩ ටික ඔයා ගෙදර ගිහින් තනියෙන් වැඩ කරන ප්‍රමාණය අඩු වෙන ඔයාට මේක ගන්න එක ටිකක් අමාරුයි මට A9ක් නෑ ඇත්ත කියන්නේ මට A9ක් නෑ මට A9ක් ඕනේ නෙමෙයි හැබැයි මම නම් කියන්නේ A9ක් ගන්න එතකොට ඔයාට එන කොන්ෆිඩන්ස් ඔයාට එන අර තියෙනනේ මොරාල් එකක් ගන්න තාමට A9යි කියලා අන්නේ තැනට එන්නේ A9ක් ගන්න අනික සමහර ඉන්ටර්වියු වලට ගිහිල්ලා අසරණ වෙන්නේ නැහැ නේ ළමයිනේ අසරණ වෙන්නේ ඒ කියන්නේ හැම විෂයකටම විශිෂ්ට සාමර්ථ්‍යයක් තියෙනවා එතකොට වෙලාවකට ඔයා හිතන්න ඉන්ටර්වියු එකකට ගිහිල්ලා ඔයාගෙන් අහනවා ඔයාලා එහෙම සයන්ස් කරලා නේද මොකක් හරි ලැබ් එකක හරි මොකක් හරි දෙයකට ඔයාලට අපිට මොළේ මට්ටමේ ඒ ලෙවල් කරලා ගියාම නැති ඔයාලා සමහර සයන්ස් ඒවායිම ගණන් ගන්න නෑ නමුත් ගණන් ගන්න තැන් තියෙනවා මම කිව්ව මොර්තු ආර්කිටෙක්චර් ඩිසයින් ලෑන්ඩ්ස්කේප් ආර්කිටෙක්චර් මේ හැම දෙයකදීම O level science result එක මාර විදියට වටිනවා හොඳේ එතකොට ඒකක් ගන්න එක්කෙනාට තියෙන තැන වෙනස් B එකක් ගන්න තියෙන එක්කෙනාට තියෙන තැන ඒකින්ද අපි try කරන්න ඕනේ කරන දේ හරියට ඉවර කරන්න. ඒ කියන්නේ දැන් ඔයා මේ මට සයන්ස් වලට එකක් තියෙන කොහොම මේකෙදි මේක හරියට කරන්න. හරියට කරලා හරි එකක් අරගෙන අරට සතුටු වෙන්න පුළුවන් මම මෙච්චර වැඩක් කළා මම මේ තැනට ගියා කියලා. මොකද දෙසැම්බර් වෙද්දී මේ ස්ට්‍රෙස් එක කියන එක උපරිම. එතකොට ඔයාට මේ මුළුම සිලබස් එකම අදින්ද සහ කවර් කරන්න බෑ. ඇත්ත කතාව පිළිගන්න බෑ. මුළු සිලබස් එකම දවසින් දෙකෙන් කවර් කරන්න බෑ. පොඩ ෂෝට් කට් ටිකක් කියා දෙදී පොඩි සෙමිනාර් සීරීස් එකක් වගේ කරන්න පුළුවන්. නමුත් දවසින් දෙකෙන් සිලබස් එකක් කවර් කරන්න බෑ ළමයි. ඒක O level උනත් A level උනත් කොහොමද ඒක? ශිෂ්‍යත් ළමයිටත් බෑනේ. ඒකින්ද ගාන්ට මූල දවස් ටිකේ ඉඳලා වැඩ ටික හෙමිට කරගෙන යන්න. වැඩ ටික කරගෙන යනකොට වැඩ කළා යම් දැනකට එනවා මේ ස්ට්‍රෙස් එකත් එච්චර ලොකු දෙයක් නෝන අන්න එහෙම ළමයි කිසි අවුලක් නැතුව බයක් ගන්න නැතුව ගිහිල්ලා එක්සෑම් එකට ෆේස් කරනවා කිසි ප්‍රශ්නයක් නැහැ වීඩියෝ එකක් සාමාන්‍යයෙන් මම YouTube එකේ දාන්නේ විනාඩි උපරිම 45ක් හෝ 50ක් ඊට වඩා දාන්න බලාපොරොත්තු වෙන්නේ මොකද මේක අපිරිය වෙනවා නැත්නම් නේ මේ පළවෙනි වීඩියෝ කොටසෙන් අද කතා කළේ මොකද්ද වේගය සහ නියත වේගය සහ මධ්‍යක වේගය ඊළඟට තියෙනවා නියත ප්‍රවේගය සහ මධ්‍යක ප්‍රවේගය කියලා කියන්නේ මොකක්ද ඒකාකාර ප්‍රවේගය සහ ඒකාකාර ප්‍රවේගය සහ මධ්‍යක ප්‍රවේගය ඒකාකාර ප්‍රවේගය ඒකාකාර ප්‍රවේගය කියන්නේ මේකෙදි දුර විතර සලකනවනේ අරගේ දිශාවක් සලකනවා ඒකයි ප්‍රවේගයයි දුරයි මේ ප්‍රවේගයයි වේගයේදී විශාලත්වයට සලකන්නේ
ප්‍රවේගයේදී දිශාවත් සලකනවා. ඒකයි ඔය ප්‍රවේගයයි වේගයයි වෙනස් වෙන්න තියෙන එකම සාධකය. හරි. අපි කතා කරමු ඒකාකාර ප්‍රවේගය ගැන. ඒකාකාර ප්‍රවේගය. ඒකාකාර ප්‍රවේගය. උතුරින් අංශක 90ක කෝණයකින් උතුරින් අංශක 90ක කෝණයකින් නැගෙනහිර දිශාවට යම් වාහනයක් ගමන් කරන්න පටන් ගන්නවා. උතුරින් අංශක 90ක කෝණයකින් නැගෙනහිර දිශාවට යම් වාහනයක් ගමන් කරන්න. මේ වාහනේ ගමන් කරන්නේ හරි දිශාවක් ඇතුළත. A කියන ස්ථානයේ ඉඳන් A කියන ස්ථානයේ ඉඳන් B කියන ස්ථානයට මේ වාහනේ ගමන් කරන නිශ්චිත දිශාවක් ඇතුව නැගෙනහිර දිශාවට අංශක 90ක කෝණයක උතුරින්. එහෙම යන වාහනය පළවෙනි තත්පරේ, දෙවෙනි තත්පරේ, තුන්වෙනි තත්පරේ, හතරවෙනි තත්පරේ, පස්වෙනි තත්පරේ සහ හයවෙනි තත්පරේ. 1 2 3 4 5 6. මේ තත්පර 6 ඇතුළත. පළවෙනි තත්පරය ඇතුළත මීටර 3ක් ගමන් කරනවා. මීටර 3ක් ගමන් කරනවා. මීටර 3ක විස්ථාපනය. අරකෙදි ගමන් කළේ දොරක්, මේකෙදි විස්ථාපනය. විස්ථාපනය කියන්නේ නිශ්චිත දිශාවක්. දෙවෙනි තත්පරයේදී මීටර 6 9 12 15 18 ඔය විදිහට දුරවල් ගමන්. දුරවල් නෙමෙයි විස්ථාපනය ගමන්. පළවෙනි තත්පරයේදී මීටර 3ක් ගමන් කරලා දෙවෙනි තත්පරයේ වෙනකොට යා මීටර 6ක් ගමන් කරලා දෙවෙනි තත්පරයේ වෙනකොට මීටර 6ක් ගමන් කරලා ඒ විදිහට තත්පර 6ක් අවසානයේ යා මීටර 18ක් ගමන් කරනවා. අපි ස්ථාපනය දන්නවා. විස්ථාපනය දන්නවා. ආරම්භක ලක්ෂ්‍යයත් අවසාන ලක්ෂ්‍යයත් අතර කෙටිම දුර කියනවා සහ විස්ථාපනයේදී අපි නිශ්චිත දිශාවක් ගැන කතා කරනවා. ඒකාකාර ප්‍රවේගය ගැන කතා කරනකොට ඒකාකාර ප්‍රවේගය ගැන කතා කරනකොට ඒකාකාර ප්‍රවේගයේදී ඒකත් වෙන්නේ විස්ථාපනයේ බෙදීම කාලය තමයි. මේකේ තියෙන්නේ නියත විස්ථාපනය ළමයි. ඒ කියන්නේ ඒකාකාර ප්‍රවේගයේදී විස්ථාපනය වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ විස්ථාපනය වෙනස් වැඩි වෙනවා. නමුත් අර විස්ථාපනය වැඩි වෙන ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ. විස්ථාපනයේ බෙදීම කාලය නෑ. විස්ථාපනයේ කියද ළමයි මෙතන අපි හරිය දෙකෙන් අපි ඔන්න කොටස් දෙකක් ගන්නවා. මේකට එන ආදේශකය දෙනවා. ඔන්න එතනින් හදනවා. විස්ථාපනය අපි ගමු තත්පර 3. මෙන්න මේ කොටසෙදි තියෙන කෑල්ල. හරි. විස්ථාපනය අපි ගන්නවා දැන් ප්‍රවේගය සමානයි විස්ථාපනයේ බෙදීම කාලය. විස්ථාපනය කියද 9 මීටර බෙදනවා කියනද 3. මම 3ෙන් බෙදපුවාම කීයද? 3යි ms ඍණ 1 විස්ථාපනය. අපි තව බලමු මෙන්න මේ කොටස. ඒ කියන්නේ තත්පර 5ක අවසානයේ මීටර 15. ඒත් විස්ථාපනයේ බෙදීම කාලයමයි. විස්ථාපනයට අපි ආදේශ කරනවා 15 මීටර. මේක බෙදනවා තත්පර 5. 15 5න් බෙදපුවාම 3ms
බලන්න. එතන ඉඳුනත් එහෙමයි. 6 මීටර sorry 18 මීටර 6 මෙතුපුවාමත් උන. මේ විස්ථාපනය වෙනස් වෙලා තිබුණට කාලයට අනුරූපව මෙතන ප්‍රවේගයන් වෙනස් වෙලා නැහැ. ප්‍රවේගය කමයි. ඒ කියන්නේ එයා තත්පරයකදී මීටර 3 ගානේ නිශ්චිත දිශාවක් ඇතුව ගමන් කරනවා. ඔන්න දැන් මම මෙතන ඉඳන් තත්පරයක් ඔන්න රිස්ටෝප් වොච් එක වං කරලා ඔන්න පළවෙනි තත්පරේදී ඔන්න මීටර 3ක් කියනවා. දෙවෙනි තත්පරේදීත් මම මේ දිශාවටමයි මීටර 3ක් කියනවා. එතකොට මම ගිහින් තියෙන්නේ කොච්චරද මීටර 3යි 3යි 6ක්. තුන්වෙනි තත්පරේදීත් ඔහම මීටර 3ක් යනවා. එතකොට ඒ කියන්නේ තත්පරයකට ගමන් කරලා තියෙන්නේ මීටර 3 ගානේ. ඒක හරි. ප්‍රවේගය තත්පරයට මීටර 3යි. හැබැයි මේක වැඩි වෙලා තියෙන්නේ මේ තත්පරයට මීටර 3 ගානේ යන ප්‍රවේගයෙන් ගමන් කරන වාහනේ. ඒකාකාරව තමයි මොකද්ද? විස්ථාපනය වැඩි කරගෙන තියෙන්නේ. තත්පරයට මීටර 3ක ප්‍රවේගයකින් ඔන්න ප්‍රවේගය පෙන්වන දර්ශකයක් තියෙනවා. ඔන්න මෙයා දැන් යන්නේ තත්පරයට මීටර 3ක ප්‍රවේගයෙන්. තත්පරයට මීටර 3ක ප්‍රවේගයෙන් ගමන් කරනකොට මීටර 3 3 3 3 තමයි හැම තත්පරයකටම වැඩි වෙන්නේ විස්ථාපනය. මීටර 3 3 මේ 3 3 තමයි හැම තත්පරයකටම විස්ථාපනය වැඩි වෙවි යන්නේ. B කියන ස්ථානයට A කියන තැන ඉඳන් යද්දී ඒ ගමන් කරන්නේ දිශාවක් ඇතුව නේද? එතකොට අපි ඕකට කියනවා හැම තැනකම ප්‍රවේගය ඒකාකාරව වැඩි වෙන නිසා ඒකාකාර ප්‍රවේගය. ඒකාකාර ප්‍රවේගයයි නියත වේගයයි වෙනස් වෙන්නේ මොකෙන්ද? දිශාව කියන එක. වේගයයි ප්‍රවේගයයි වෙනස් වෙන්නේ දිශාව කියන දේ ඉන්නවා. ඒකාකාර ප්‍රවේගයයි නියත වේගයයි වෙනස් වෙන්නේ දිශාවෙන්. ඇයි? වේගය ඔයා දන්නවා වේගයට නිශ්චිත දිශාවක් නැහැ. නමුත් ප්‍රවේගය කියනකොටම විශාලත්වය සහ දිශාව. විශාලත්වය සහ දිශාව. මේ දෙකම ඕනේ. විශාලත්වය දිශාවයි දෙකම ඕනේ. එතකොට තමයි ඒ ප්‍රවේගය වෙන්නේ. නමුත් වේගයේදී තියෙන විශාලත්වයක්. එතකොට නිශ්චිත දිශාවක් තිබුණා නම් නිශ්චිත ඒ වගේම විශාලත්වයක් තිබුණා නම් එතනදී අපි කතා කරනවා ප්‍රවේගය. නමුත් නියත වේගයේදී විශාලත්වයක් තිබුණා නමුත් නිශ්චිත දිශාවක්. ඔක ගැන අය අදිශ රාශි සහ දෛශික රාශි ගැන කතා කරලා තියෙනවා මුල් වීඩියෝස් එකේ. හරිනේ. now ඔකත් දාගන්නකො ඒකාකාර ප්‍රවේගය කියන එකට. ඔයගලන්ගේ අච්චුපතේ තියෙනවා ඝන නේද? මේක කියනවා මේ නියත ප්‍රවේගයෙන් චලනය වන වස්තුවක ප්‍රවේගයේ විශාලත්වය මෙන්ම දිශාවද වෙනස් නොවේ. දිශාව වෙනස් වෙන්නේ නැහැ. ඒ ළමයි නියතයිනේ. ඒකින්ද දිශාව වෙනස් වෙන්නේ හේතුවක් නෑ. විදසුන් ගණන් තියෙනවා ඒක ඔයගොල්ලෝ හදන්න. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙනවා මධ්‍යක ප්‍රවේගය ගැන කතා කරන්න තියෙනවා. මධ්‍යක ප්‍රවේගය ගැන කතා කරලා තොරණේ පොඩ්ඩක් නිකන් පටන් අරන් අද වීඩියෝ එක ඉවර කරන්න වෙයි. මොකද වීඩියෝ එක හුඟක් දික් වෙනවනේ. ඊළඟ වීඩියෝ එකෙන් තමයි තොරණේ ගැන සවිස්තරාත්මකව කතා කරන්නේ. ඊට පස්සේ කතා කරනවා පස්තාල ටික පාඩම ඉන්න. හරි. මේ ටික දාගන්නකො එහෙනම්. පෙන්නන්න මේක රවුන්ඩ් කරන්නේ. ඒ තප්පර වලට අනුරූපව එකම ගාන වෙනස්. හරි. වීඩියෝ එක නවත්තලා ලියා ගන්න මම දැන් මකනවා. මධ්‍යක ප්‍රවේගය.
හරි. මධ්‍යක ප්‍රවේගය. මධ්‍යක ප්‍රවේගයේදී මොකද්ද වෙන්නේ ළමයි? අපි මධ්‍යක ප්‍රවේගයේදී කතා කරද්දී මේ තියෙන විස්ථාපනය කාලයට අනුරූපීව විස්ථාපනය වෙනස් වෙනවා. එතකොට අපි දන්නවා A කියලා ස්ථානයකින් පටන් ගත්ත B කියලා ස්ථානයකට යන්නේ. පළවෙනි තප්පරයේදී 2 මීටර විස්ථාපනයක්, දෙවෙනි තප්පරය වෙනකොට 3 මීටර විස්ථාපනයක්, තුන්වෙනි තප්පරය වෙනකොට 6 මීටර විස්ථාපනයක්, හතරවෙනි තප්පරය වෙනකොට 10 මීටර විස්ථාපනයක්, සහ පහ වෙනකොට පහගේ පස්වෙනි තප්පරය වෙනකොට 15 මීටර විස්ථාපනයක්. හරිද? එතන පරතරය මීටර 2යි. 2 ඉඳන් 3ට 1 මීටරයයි. 3 ඉඳන් 6ට ආපහු මීටර 3යි. 6 ඉඳන් 10ට මීටර 4යි. 10 ඉඳන් 5ට මීටර 5යි. 1 3 4 5 ඔක්කොම තියෙනවා. බලන්න නිශ්චිත දිශාවක් තියෙනවා A ඉඳන් B වෙනකම්. නැගෙනහිර දිශාවට යන්නේ. නමුත් පළවෙනි තප්පරේදී මීටර 2ක් ගියා. නමුත් දෙවෙනි තප්පරේදී කොච්චරද? මීටර 3යි යන්නේ. හැබැයි දිශාව වෙනස් වෙලාද? නැහැ. දිශාව වෙනස් වෙලා නැහැ. ඒ වගේම විශාලත්වය වැඩි වෙලක් තියෙනවා. අවුලක් නැහැ. දිශාව වෙනස් වෙලා නැහැ. විශාලත්වයක් වැඩි වෙලා තියෙනවා. එතකොට කොහොමද ඒක ප්‍රවේගයක්? හැබැයි අපිට හරි ප්‍රවේගයක නිශ්චිත ඒකාකාර ප්‍රවේගයක ඒකාකාරව වැඩි වෙන ප්‍රවේගයක ගියා කියලා කියන්න පුළුවන්ද? බෑනේ. පළවෙනි තප්පරයේ වෙද්දී තප්පරයට මීටර 2කින් යන්න පුළුවන් වෙන්නද? නමුත් දෙවන තප්පරයේදී ගිහිල්ලා තියන්නේ ඒ තප්පරය ඇතුළත මීටර 1යි. එතකොට ඔයා දන්නවා අර පළවෙනි තප්පරයේ ගමන් කරන මීටර ප්‍රමාණයට වඩා මේ පළවෙනි තප්පරය සහ දෙවන තප්පරය කියන අතර කාලයේදී ගමන් කරලා තියෙන මීටර ප්‍රමාණය අඩුයි. ඒ විදිහට වෙනස් ප්‍රවේග තියෙනවා. වෙනස් ප්‍රවේග තියෙන්නේ හැමතැනකම තියෙනවා. අපි ගමු නිකමට දැන් මෙතන ගත්ත විස්ථාපනය 2 මීටර විස්ථාපනය 2 මීටර බෙදනවා තප්පරයකින් 2 ms වෙනයි. හරිද? අපි තවදනම් බලමු විස්ථාපනය 6 මීටර බෙදනවා 2 තත්පරවල. 6 දෙකෙන් බෙදපුවාම 3 ms වෙනස්. පැහැදිලිවම වෙනස් නේ. ඒ කියන්නේ මොකද්ද? ප්‍රවේගය වෙනස් වෙලා තියෙනවානේ. ප්‍රවේගය වෙනස් වෙනවා නම් අපි මේකේ ළමයි මධ්‍යක ප්‍රවේගයක් කියලා එකක් ගන්නවා. ඒකෙදි අපි ගන්නේ
සමස්තයක් වශයෙන් විස්ථාපනය ගන්නවා. විස්ථාපනය බෙදනවා කාලය. අපි ඒකට කියනවා මධ්‍යක ප්‍රවේගය. කොච්චරද? මධ්‍යක ප්‍රවේගය කියලා ගමන් කරපු විස්ථාපනයට අනුකූල. ඒ කියන්නේ විස්ථාපනය. විස්ථාපනය කාලයෙන් බෙදනවා. මොකටද? මධ්‍යක ප්‍රවේගය. මෙතනදී අපි ගමු විස්ථාපනය 15 මීටර බෙදන්න ඕනේ 5යි තත්පරවලට. 15 5න් බෙදුවාම 3යි. next one. මේ මධ්‍යක ප්‍රවේගය අපි මධ්‍යක ප්‍රවේගය 3යි කියලා කියන. එතකොට හැම තැනකදීම මෙතන 3 ගන්න නෙමෙයි වැඩි වෙලා තියෙන්නේ. මධ්‍යම වශයෙන් අපි ගන්නවා මධ්‍යක ප්‍රවේගය 3යි කියලා. මෙහෙම අවස්ථාවක් තියෙනවා. කොහොමද මේ ඔයගලන්ට දීලා තියෙන හින්දා මම කියන්නේ විස්ථාපනය අඩු වෙලා තියෙනවා කාලයක් එක්ක. මෙහෙම ගන්න. ටිකක් බැල ඇරෝ. මේකක් දාගන්නකො. මෙන්න මේ වගේ අවස්ථාවක්. විස්ථාපනය කාලය. මෙතනද ඔබට දන්නවා විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාවයේ ප්‍රවේගය කියලා කියන්න පුළුවන්. හරිද? එතකොට දැන් අපිට ගන්න පුළුවන් දැන් ළමෙක් ඉන්නවා. එයා පළවෙනි තත්පරයේදී ගමන් කරනවා මීටර 2ක්. මම ගියා මීටර 2ක්. ඊට පස්සේ දෙවෙනි තත්පරයේදී ගමන් කරනවා මීටර 4ක්. 4ක් වෙන්න මීටර තව 2ක් වැඩිපුර ගමන් කරනවා. තුන්වෙනි තත්පරයේ වෙද්දි මීටර 6ක් ගමන් කළා. හරිනේ. පටන් ගත්ත තැන ඉඳන් මීටර 6ක්. නමුත් පස්වෙනි තත්පරයේදී මීටර 6මයි. ඒ කියන්නේ මම ගමන් කළාද මෙතන? නෑ. මොකද වැඩි වෙන්න බෑ. ගමන් කළා නෑ. පස්වෙනි තත්පරයේදී මීටර 6යි. 6 වෙනි තත්පරයේදී වෙලා තියෙන්නේ මොකද්ද? විස්ථාපනය අඩු වෙලා 4ක්. 4ක් කියන්නේ දැන් ඉන්නේ 6. ඔන්න 4යි. ඊට පස්සේ 7 වෙනි එකේදී 3යි, 8ේදී 2යි, 9ේදී අපහු. සමස්තයක් වශයෙන් ගත්තොත්